හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් ලෙසන් එකට. ඉතින් දැන් මේ වෙද්දී අපි LinkedIn ප්‍රොෆයිල් එක හදලා ඒකේ කනෙක්ෂන්ස් හදාගෙන ඒකේ අපේ ආටිකල්ස් වගේ අපේ තියෙන කන්ටෙන්ට් දාලා ඒවා රීච් අවුට් කරලා අපි දැන් යම් දුරක් ඇවිල්ලා තියෙන්නේ නේද? ඉතින් අපි එහෙම ප්‍රොසෙස් එකක් කරාට පස්සේ ඊළඟට මොකද්ද අපි කරන්න ඕන? ඒක ඉවැලුවේට් කරන්න ඕන. එහෙම නැත්නම් ඒකේ ප්‍රොග්‍රෙස් එක වනින්න ඕන. ඉතින් අන්න ඒක තමයි දැන් මම කරන්න යන්නේ. රයිට්? දැන් මම කරන්න යන්නේ මගේ ප්‍රොෆයිල් එකේ ප්‍රොෆයිල් එකට ඇවිල්ලා පොඩ්ඩක් පහලට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් ඇනලිටික්ස් කියලා. රයිට්? මම මෙන්න මේ show analytics කියන එක ක්ලික් කරනවා. ඔන්න ඔයා බලන්න දැන් show analytics කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ විස්තර ටිකක් එනවා. ඔයාගේ මුළු පෝස්ට් වල ඉම්ප්‍රෙෂන්ස් ප්‍රමාණය. රයිට්? ඉම්ප්‍රෙෂන්ස් කියලා කියන්නේ ඔයාගේ පෝස්ට් එක දැන් කෙනෙක්ට රීච් අවුට් වුණා. රීච් අවුට් වෙලා එයා පොඩ්ඩක් ඒක නිකන් එයාගේ ඇහැ ගැටුණා කියලා හිතන්නකෝ. ඉම්ප්‍රෙෂන්ස් ගැන තව ඔයාට ඕන තරම් ඉගෙන ගන්න පුළුවන් Google කරලා පොඩ්ඩක් බලන්න ඒක. රයිට්? ඊට පස්සේ බලන්න followers දැන් මට 5543ක් ඉන්නවා. මේක growth එකක්ද යන්නේ fall එකක්ද යන්නේ. දැන් මගේ නම් 4.4% growth එකක් යන්නේ මේ පහුගිය සතිය ඇතුළත. රයිට්? මගේ impressions ප්‍රමාණය past 7 days ඇතුලේ 31.8 up වෙනවා. රයිට්? මගේ profile views ඒ කියන්නේ 3145 දෙනෙක් පහුගිය මාස 3 ඇතුළ මගේ profile එකට ඇවිල්ලා මාව බලලා තියෙනවා. 271 දෙනෙක් මගේ නම ගහලා මාව search කරලා හොයලා තියෙනවා. රයිට්? එතකොට මේ platform එකේ තියෙන සුපිරිම quality එකක්, සුපිරිම attributes ටිකක් තමයි මේ තියෙන්නේ. මොකද අපේ Facebook එකේ දැන් කෙනෙක් අපේ profile එකට આવොත් අපිට ඒක දැනගන්න බෑ. රයිට්? අපේ post වල impression නම් දැනගන්න පුළුවන් එහෙම විදිහක් තියෙනවා. නමුත් හරියට මේ වගේ exact details වලින් ඔයාට මේක optimize කරගන්න පුළුවන් මෙහෙම හරියම numbers මේ tool එකෙන් මාරම විදිහට දෙනවා. ඉතින් මම මෙන්න මේ impressions කියන එක click කරොත් ඔයාට ඕන තව detailed විදිහට බලා ගන්න පුළුවන්. දැන් බලන්න curve එකක් විදිහට මේ තියෙන past 7 days වල මට පුළුවන් මේක daily ඕනනම් ගන්න පුළුවන්. right? බලන්න දැන් daily කොහොමද වැඩ කරේ කියලා. දැන් මෙතන past 7 days කියන එක මම දාන්නම් past 365 days වලට. දැන් මගේ මේ අවුරුද්දක් ඇතුලේ කොහොමද මේක යන්නේ කියලා ඔයා බලන්න. දැන් මේ දවස්වල මට එච්චරම post දාන්න වෙන්නේ නැහැ. ඒක නිසා ටිකක් අඩු වෙලා තියෙනවා. මම දැන් මේක ආයෙත් cumulative දා ගන්න. ඔයා බලන්න මගේ post impressions කොහොමද grow වෙලා තියෙන්නේ මොන වගේද කියලා මේ කාලය ඇතුළේදී. right? ඊට පස්සේ post එකෙන් post එක බලා ගන්නත් පුළුවන්. ඔන්න බලන්න ඔයාට මං කිව්වනේ හරියට post ලිව්වොත් කොහොමද මේවා මේ reach out වෙන්න ගත්තට පස්සේ reach වෙන්න කියලා. දැන් මම එක දිගට කාලයක් post ලිව්වා ලියලා මේ අන්න එහෙම හොඳටම වැඩේ පත් වුණ අවස්ථාවක්. මේ බලන්න මගේ ජීවිතේට මගේ FB එකකවත් මෙහෙම likes comments මේ වගේ reactions මට ලැබිලා නැහැ. but LinkedIn එක කියලා කියන්නේ හරි පොදුම platform එකක්. මේකේ ගොඩ යන්නත් අමාරුයි. but මට මේකේ එහෙම reactions ලැබෙනවා සාමාන්‍යයෙන්. ඉතින් මේ තියෙන්නේ ඔයාට බලා ගන්න පුළුවන් reactions 676ක් ගිහිල්ලා තියෙනවා. මම මේක click කරොත් ඔයාට එතෙන්ට යන්නත් පුළුවන්. reactions 675යි. හරි? අර 670 වුණේ මගේ එකකුත් එක්ක. repost බලන්න shares 217ක්. හරි? 217 දෙනෙක් repost කරලා තියෙනවා. ඉතින් බලන්න කොච්චර powerfulද කියලා. දැන් බලන්න මේකෙන් impressions 72000ක් ගිහිල්ලා තියෙනවා. මේකේ බලන්න comments 568ක් ගිහිල්ලා තියෙනවා. reactions 416ක්. impressions බලන්න 65000ක්. එක post එකකින් හොඳ. දැන් ගොඩක් කට්ටියගේ මුළු profile එකේම තියෙන ඔක්කොම impressions එකතු කරත් මේ එක post එකක නැති වෙන්න පුළුවන්. right? මගේ මේ එක post එකක තියෙන impressions ප්‍රමාණය සමහර කට්ටියගේ මුළු profile එකේම තියෙන ඔක්කොම post එකතු කරත් නැති වෙන්න පුළුවන්. ඉතින් මං එහෙම කිව්වේ මේ ඔයාලත් නිකන් ඉන්න එපා දේවල් පටන් ගන්න. පටන් ගත්තොත් තමයි මේවා කරන් යන්න පුළුවන්. මේකයි මම ඒක කිව්වේ නැතුව වෙන මොකකටවත් නෙමෙයි. මේ impressions කියන දේවල් අද තියෙනවා හෙට නැති වෙනවා. එහෙම ඒක නිසා අර මගේ එහෙම මොනවද ලොකු කමක් නෙවෙයි. දැන් මගෙත් මේ තරම් තිබිලා තමයි දැන් මගෙත් අඩු වෙලා තියෙන්නේ. මොකද ඒකට හේතුව මගේ තියෙන වැඩත් එක්ක මට හැමදාම දැන් මේකේ ඉල්ලලා ඉන්න විදිහක් නැහැ. ඉතින් ඒකමයි මම හිතුවේ මම දන්න දෙයක් කියලා දීලා මේකෙන් පොඩ්ඩක් පැත්තකට වුණා නම් හරි කියලා. දැන් මං කාලයක් දැන් මේක කරන් ආවා මට පුළුවන් ප්‍රමාණයෙන්. ඉතින් මම දැන් එක තැනකට ආවා. යම් කිසි දේවල් ප්‍රමාණයක් කරගත්තා. තව කරගන්න තියෙනවා. ඉතින් මම ගත්ත දැනුම මම මේ විදිහට ෂෙයා කළා. මම පොඩ්ඩක් බලමු ඉස්සරහ කාලේදී මොකද්ද වෙන්නේ කියලා. right? පොඩ්ඩක් වෙනස් දෙයක් කිව්වා. ඉතින් අපේ free playlist එකේ මම කැමතියි ඔයාලත් එක්ක හැම දෙයක්ම මේ වගේ බෙදා ගන්න. මොකද මේකෙදි මොනවත් මං හංගන්නේ නැහැ. ගුරු මුස්ටියක් නැහැ. හැමදේම raw මම ඔයාට කියනවා. right? හරි. අපි යමු අපේ කතාවට. මෙතෙන්දි බලා ගන්න පුළුවන් weekly sharing tracker කියලා. right?
Facebook එකේ මොනටයිසේෂන් වලට ඇප්ලයි කරන්න ගියාම එයාලා වීක්ලි ගෝල්ස් දෙනවා වගේ LinkedIn එකෙත් මෙහෙම වීක්ලි එක දේවල් අපිට ගෝල්ස් දෙනවා. හැබැයි මේකේ වැඩේ කියන්නේ මේක මොනටයිස් කරන්න බෑ. ඔයාට සල්ලි ගෙවන්නේ නැහැ. බට් ඔයාට ග්‍රෝ වෙන්න ඕන ටාගට්ස් එක දේවල් LinkedIn එකෙන් සජෙස්ට් කරනවා. ඉතින් ඒ දේවල් කරාට පස්සේ මෙතන ඔයාගේ ප්‍රොසෙස් එක බලා ගන්න පුළුවන්. දැන් ඔයා බලන්න මට ඇක්ෂන්ස් 3ක් ගන්න කියලා රෙකමන්ඩ් කරලා තිබ්බා. මම මේ විද්දි මෙහෙම මේක බලලත් නෙවෙයි වැඩ කරේ. වැඩ කරපු වැඩ කිරිලට ඇක්ෂන්ස් 3ක් වෙනකොට 37ක් කරලා තියෙනවා. ඒක නිසා තමයි දැන් මේ දවස්වල මගේ ප්‍රොෆයිල් එක නැවතත් මේ විදිහට අප් එකක් පෙන්වන්නේ. රයිට් මෙතන 31% අප් වෙලා තියෙනවා. මෙතනින් ෆලෝවර්ස්ලා 4.4% අප් වෙලා තියෙන්නේ ඔන්න ඕක නිසා. රයිට් ඉතින් ඔන්න ඕක තමයි ඇනලිටික්ස් වලින් කියන්නේ. ඔයත් යන්න ඔයාගේ ඇනලිටික්ස් වලට ගිහලා ඇනලයිස් කරන්න කොහොමද ඔයාගේ ප්‍රොෆයිල් views තියෙන ඉම්ප්‍රෙෂන්ස් කොහොමද සර්ච් අපියරන්සස් කොහොමද කියලා. ඉතින් මේවා අඩොයි ඇති ඉනිෂියලි නම් ඔයා මොනවත් කරලා නැත්නම් ඒකෙන් ඩිමෝටිවේට් වෙන්න එපා. ඉතින් ඒක තමයි පටන් ගන්න තියෙන හොඳම වැඩේ. මොකද ඔයා මොනවද දාලා නැති නිසානේ එහෙම වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් හරියට අර මං කිව්වා වගේ හෑෂ්ටැග්ස් දාලා නැහැ, ඔප්ටිමයිස් කරලා නැහැ, කනෙක්ෂන් රික්වෙස්ට් දාලා ඒව හදාගෙන නැහැ. ඒක නිසානේ එහෙම වුනේ. ඉතින් දැන් ඒක පටන් ගන්න. ඒක පටන්ගෙන ඔයා බලන්න අයිත් ඊළඟ දවසෙත් ඇවිල්ලා කොහොමද මේක ඇනලිටික්ස් වෙනස් වෙලා තියෙන කියලා. ඒක මොටිවේෂන් එකක් කරගෙන ඔයාට පුළුවන් දවසින් දවස grow වෙන්න. හරි. එහෙනම් ඉතින් ඔන්න ඇනලිටික්ස් වල කතන්දරේ ඕක තමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.